මිස්සා ඔයාගේ නම කියන්න. මගේ නම කාන්ති. උපන්දිනය ඒක නම් මතක නෑ. මොන රටේ ඉඳන්ද ආවේ? ඒක මොකටද ඔයාට? ඔයාගේ මූණයි පාස්පෝර්ට් ෆොටෝ එකයි ගැලපෙන්නේ නැහැ. කරුණා කරලා එන්න මාත් එක්ක යන්න. බොස්, මෙයාගේ පාස්පෝර්ට් එකේ ෆොටෝ එමයි ඇත්ත පෙනුමයි සෑහෙන්න වෙනස්. මේ මිනිස්සු ඒක පිළිගන්නේ. අනේ බොරු සර් මෙයාලා කියන්නේ. ඇත්ත කියනවා. මේක කාගේද? අවුරුදු 2කට කෙලින්ම හිරේ දානවා. අනේ සර් බා. මං ලොකු කරදරයක් වෙලා ආවේ. තමුන් කරදර වලින් අපිට වැඩක් නැහැ. කියනවා බලන්න වෙච්ච සිද්ධි අපේ කාලේ කන්නේ නැතුව. සර්ලාට කියලා වැඩක් නෑ. අනේ මට හදිසි ඉක්මනට යන්න දෙන්න. දවස් ගානකින් කෑමකුත් නැහැ. මේක මොකක් කියලාද හිතුවේ? 5 star hotel එකක් කියලාද? දැන් ගොඩක් රෑ වෙලා මහත්තයෝ ගෙදර යන්න බසුත් නැතුව ඇති. ගෙදර නෙමෙයි දැන් යන්න වෙන්නේ තමුන්ට හිරේ. මිස් මොකද්ද ඇත්තටම උනේ? ගම කොහෙද? වැඩි කතා ඕනේ නැහැ. මෙයා පොලිසියට බාර දෙන්න. මිස් ඔස්පෝට් එක නම් වැරදි වගේ. පොඩ්ඩක් මාත් එක්ක යමු ඔෆිස් එකට. මේ ලේඩිගේ පාස්පෝර්ට් එකේ විස්තර වැරදිලා. මෙයා ටිකක් බය වෙලා වගේ ඉන්නේ. සර් මට ටිකක් හදිස්සි යන්නේ මාව ඉක්මනට යවන්න පුළුවන්ද? මිස් ටිකක් කොහොම එන්න වෙනවා ඔයාට. සුගත් ගිහිල්ලා මහේෂිට එන්න කියන්න. මිස් මේ අපේ ලේඩි ඔෆිසර් කෙනෙක්. මෙයා ඔයාට උදව් කරයි. මහේෂි මේ මිස්ව ඉන්ටර්වියු රූම් එකට එක්කන් යන්න. මිස් ඔයා කාලේ හිමද ඉන්නේ? ඉන්න මම තේ එකකුයි කන්න මොනවා හරි ගෙනත් දෙන්නම්. මිස් ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. මෙහෙම දේවල් මිනිසුන්ගේ අතින් වෙනවා. ඕනි කරන නීතිමය සහායත් අපි ලබා දෙනවා. අනිත් වැඩවලට පහසුකම් සපයන ආයතනයකට අපි ඔයා යොමු කරනවා. පුද්ගලිකත්වය අපි සුරකිනවා. හැබැයි මිස් ඔයාට තර්ජනයක් තියෙනවා. අපිට ඔයාට පොරොන්දු දෙන්න බැහැ. පවතින තත්ත්වය අනුව තමයි අපිට උදව් කරන්න සිද්ධ වෙන්නේ. අපි බලමු මොනවද කරන්න පුළුවන් කියලා. බය නැතුව ඉන්න.